සිරිමල්ගේ තාත්තනේ ඔව් ඉස්කෝල මහත්තයා මට සිරිමල්ගේ තාත්තත් එක්ක ටිකක් කතා කරනවා. ඇයි ඉස්කෝල මහත්තයා අපේ කොල්ලගේ මොකක් හරි වරදක් සිද්ධ වුණාද? සිරිමල්ගේ නම් වරදක් නැහැ. ඒත් මං කීප දවසක් දැකලා තියෙනවා සිරිමල්ගේ තාත්තා හතර ගාතෙන් යනවා. ඒගොන වික්ක ඉස්කෝල මහත්තයා මේ කුලියක් බලියක් කරලා හොයාගන්න මේ සොච්චම බාර් එකට දුන්නාම ඉතුරු වෙන්නේ කීයද ඉස්කෝල මහත්තයෝ? ඇත්තට සිරිමල්ගේ තාත්තා නෝනක්කාර තීරණයක් කරන් තියෙන්නේ. ඔය නෝනක්කාර තීරණේ මීට අවුරුදු 10කට 12කට කලින් මට ගන්න බැරි වුණා ඉස්කෝල මහත්තයෝ. ඒ කියන්නේ සිරිමල්ගේ තාත්තා දැන් අරක්කු බොන්නේ බොනවා ගෙදර පෙරාගෙන